ෆේල් වෙන එක තමයි. එහෙම නැත්නම් අසාර්ථක වෙන එක තමයි සාර්ථකත්වයේ නියමම ආතල්ම කොටස. මොකද සාර්ථකත්වය අපිට රිවෝඩ් එකක් දෙනකොට, අපිට සම්මාන දෙනකොට, සතුටක් ගේනකොට, ඩොපමීන් හිට් එකක් දෙනකොට අසාර්ථකත්වය අපිට රියැලිටි එක පෙන්වලා දෙනවා. අසාර්ථක වුණාට පස්සේ අපිට ලැබෙන හොඳම තෑගි ටික ඔයා දැනගන්න ඕනි. මේ දේවල් ටික නෝට් කරගෙන මේ වීඩියෝ එක අවබෝධයෙන් අහගෙන ඉස්සරහටම යමු කියන එකයි මගේ අදහස. අංක 1 කවුද ඇත්තටම අපි ළඟ ඉන්නේ කියලා ඔයාට අසාර්ථකත්වය කියලා දෙනවා. අසාර්ථක වුණාට පස්සේ අසාර්ථකත්වය විසින් අපිට කියලා දෙනවා ඇත්තටම අපි ළඟ කවුද ඉන්නේ කියලා. ඒක හරියට වහින්න ඕනි වහලේ හිල් තියෙන තැන්, වහලේ තෙමෙන තැන් හොයාගන්න කියනවා වගේ කතාවක්. අපි අසාර්ථක වෙන්න ඕනි අපි ළඟ ඉන්න මිනිස්සු මොන වගේද කියලා අපිට දැනුම් තේරුම් ගන්න හොඳම කාලය තමයි අපි අසාර්ථක වුණාට පස්සේ අපිට එන්නේ. දිනනකොට හැමෝම ළඟ ඉන්නවා. හැබැයි අසාර්ථක වුණාට පස්සේ කවුද කෝල් කරන්නේ, කවුද අපෙන් ඒ ගැන අහන්නේ, කවුද අපිට අත දෙන්නේ කියලා හොඳට බලා ගන්න පුළුවන්. සාර්ථකත්වය ෆ්‍රෙන්ඩ්ස්ලා එකතු කරනවා. හැබැයි අසාර්ථකත්වය ඇත්ත මිතුරන්, ඇත්ත යාළුවෝ අපිට හොයලා දෙනවා. එක දවසක් මිනිහෙක් ලොතරැයියකින් කෝටි ගාණක් දිනනවා. අපි හිතමු එහෙම එක දවසක් මිනිහෙක් ලොතරැයියකින් කෝටි ගාණක් දිනනවා. ඒ දවසෙන් පස්සේ නෑදෑයෝ කතා කරනවා යාට, පාරණ යාළුවන්ට මෙයාව මතක් වෙනවා, අලුත් යාළුවෝ හම්බෙනවා, හැමෝම hina වෙනවා. වාව් මට මෙච්චරක් මිනිස්සු ආදරේ, මං හෙන පොර දැන් මට දැන් ගොඩක් ආදරේ කරන මිනිස්සු ඉන්නවා කියලා හිතලා මුරුංග ගහේ අත්තක නගිනවා. හැබැයි ඇත්තටම සමහරු ආවේ, ගොඩක් කට්ටිය ආවේ ඒ මිනිස්සයා ගැන හොයලා බලලා නෙවෙයි. මිනිහගේ වාසනාව හොයලා, මිනිහගෙන් ලැබෙන්න පුළුවන් ප්‍රතිලාභ ගැන හිතලා තමන්ගේ වියදම ෂේප් කරගන්න තමයි මිනිස්සු ගොඩක් වෙලාවට මෙහෙම මිනිස්සු පස්සේ ලං වෙන්නේ. ඊට අවුරුදු 2කට පස්සේ, අවුරුදු 2ක් යන්න ඕනේ නෑ, මාස 6ක් ගන්නකෝ. මෙයාගේ බිස්නස් එක ෆේල් වෙනවා. මෙයාට සල්ලි නැති වෙනවා. කාර් එක විකුණන්න වෙනවා. එදා ඉඳන් මෙයාගේ ෆෝන් එකත් නිහඬ වෙනවා. මොකද කලින් හැමදාම කෝල් කරපු අය දැන් මැසේජ් එකක්වත් මෙයාට එවන්නේ නැහැ. රිප්ලයි එකක්වත් දාන්නේ නැහැ. මෙයාගේ කෝල් ආන්සර් කරන්නෙත් නැහැ. මැසේජ් බලලා සීන් විතරයි. එතකොට තමයි තේරෙන්නේ කවුද සාර්ථකත්වයට ආදරය කරේ, එහෙම නැත්නම් මිනිස්සයාට ආදරය කරේ කවුද කියලා. එතකොට තමයි තේරෙන්නේ. ඇත්තටම මේක ජීවිතේ හැම තැනම වෙන දෙයක්. තවත් අපි රියල් ජීවිත එක්සාම්පල් එකක් ගත්තොත් එහෙම කෙනෙක් හොස්පිටල් එකේ ඉන්නවා. එයාට Facebook එකේ ෆ්‍රෙන්ඩ්ස්ලා ෆලෝවර්ස්ලා 10000ක් ඉන්නවා, නැත්නම් 5000ක් ඉන්නවා. ෆෝන් එකේ කන්ටැක්ට්ස් 2000ක් විතර තියෙනවා. හැබැයි රෑ 11ට විතර ලේ දෙන්න ඕනි වෙන වෙලාවට හොස්පිටල් එකට එන්නේ එක්ක තමන්ගේ ළඟම ඉන්න, තමන් ගණන් ගත්තවත් නැති මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් විතරයි. එදාට තමයි තේරෙන්නේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකවත් ෆලෝවර්ස්ලා ලිස්ට් එකවත් නෙවෙයි ඇත්ත මිතුරු ලයිස්තුව කියලා. ඇයි අසාර්ථකත්වයෙන් ඇත්ත මිනිස්සු හම්බෙන්නේ? ඇත්ත මිතුරු, ඇත්ත යාළුවෝ හම්බෙන්නේ ඇයි? මොකද අසාර්ථකත්වයෙන් එහෙම වෙන්නේ? මොකද අසාර්ථකත්වයෙන් පස්සේ ඔයාගේ ගොඩක් දේවල් නැති වෙනවා. සල්ලි, පවර් එක, ස්ටේටස් එක, ඔයාගේ ලැබෙන ප්‍රතිලාභ, මේ හැම දෙයක්ම නැති වෙනවා. හැබැයි එකම එක දෙයක් ඉතුරු වෙනවා. ඒ තමයි ඔයා. එතකොට කෙනෙක් තාමත් ඔයාගේ ළඟ ඉන්නවා නම් ඒ මනුස්සයා ඉන්නේ ඔයාගේ කාර් එකවත්, ඔයාගේ පවර් එකවත්, ඔයාගේ සල්ලිවත්, ඔයාගේ ෆේම් එක නිසාවත් නෙවෙයි, ඒවා හින්දා. මම කැමතිම එක්සාම්පල් එකක් තමයි මේවට කියන්න යන්නේ. වැස්සක් වැටෙනකොට ගහේ වියලි කොළ ගොඩක් බිමට වැටෙනවා. හැබැයි ශක්තිමත් අතු ටික විතරක් ඉතුරු වෙනවා. අසාර්ථකත්වයත් මෙහෙමම තමයි. ඒක ජීවිතේට එන වැස්සක් වගේ. ඒ වැස්සෙන් පස්සේ කවුද අල්ලගෙන හිටියේ, කවුද නිකම්ම එලිලා ඉඳලා අමාරු කාලේ එනකොට ෂේප් එකේ ලිස්සලා ගියේ කියලා හොඳට බලා ගන්න පුළුවන්. ඒ නිසා අසාර්ථකත්වය හැම වෙලෙම පාඩුවක් නෙවෙයි. සමහර වෙලාවට අසාර්ථකත්වය කියන්නේ ජීවිතේ තියෙන fake people filter එකක්. සක්සස් එක ෆ්‍රෙන්ඩ්ස්ලා එකතු කරද්දී අසාර්ථකත්වය, සාර්ථකත්වය ෆ්‍රෙන්ඩ්ස්ලා එකතු කරද්දී අසාර්ථකත්වය ජීවිතේ ඇත්තටම වටින මිනිස්සු කවුද කියලා අපිට පෙන්වලා දෙනවා. අංක 2 අපේ ශක්තිය මැනගන්න පුළුවන්. අසාර්ථකත්වයේ තියෙන හොඳම ආතල් එකක් තමයි අපේ ශක්තිය මැනගන්න පුළුවන්. දිනනකොට ශක්තිය මනින්න බෑ. වැටුනම තමයි ඒක තේරෙන්නේ. කොච්චර වේදනාවක් දරා ගන්න පුළුවන්ද, කොච්චර කායමත් නැගිටින්න පුළුවන්ද, කොච්චරක් අපිට ෆයිට් කරන්න පුළුවන්ද, අපේ ශක්තිය මැනගන්න පුළුවන්ද. දිනනකොට අපි හැමෝම ශක්තිමත් වගේ දැනෙනවා. සල්ලි තියෙනකොට වැඩේ හොඳට යනවා. මිනිස්සු ඇප්‍රීෂিয়েට් කරනවා, අගය කරනවා. හැමදේම හරියට යනවා. ඒ වෙලාවට අපි හිතනවා වාව් මම මාර ස්ට්‍රෝං, මම මාර ශක්තිමත් කියලා. හැබැයි ඇත්තටම මුහුද සංසුන් වෙලා තියෙනකොට නාවිකයෙක්ගේ දක්ෂකම මනින්න බෑ. කුණාටුවක් ආවට පස්සේ තමයි මනින්න පුළුවන්. එක පොඩි කතාවක් කියන්නම්. එක ගමක යුවලක් හිටියා. ඒ මනුස්සයා හැමදාම කියනවා, මේ කපල් එකේ ඉන්න මනුස්සයා, පිරිමි කෙනා හැමදාම කියනවා මට ඕනි දෙයක් දරා ගන්න පුළුවන්. මම කවදාවත් කැඩෙන්නේ නැහැ. හැබැයි එක දවසක් යාගේ බිස්නස් වැටුණා. බැංකුවේ සල්ලි ඉවර වුණා. යාළුවෝ අඩු වුණා. ගෙදරිනුත් එන ප්‍රෙෂර් එකක් එනවා. ඒ වෙලාවේ තමයි යාට තමන් ගැන ඇත්ත දැනගන්න ලැබුණේ. කලින් හිතාගෙන හිටපු තරම් මේ මනුස්සයා ශක්තිමත් නැහැ කියලා එයා දවසින් දවස එයා තේරුම් ගත්තා. ඒ මනුස්සයා ආයෙමත් නැගිටින්න පටන් ගත්තා. අවුරුද්දකට පස්සේ එයා කිව්වේ මගේ බිස්නස් එක දිනපු එකෙන් නෙවෙයි මම ස්ට්‍රෝං උනේ. මම බිස්නස් එකක් කරලා උඩට ගිය එකෙන් නෙවෙයි මම ශක්තිමත් උනේ. මම කැඩිලා තිබ්බ තනින් ආයෙම නැගිටින්න පටන් ගත්තට පස්සේ තමයි මට දැනෙන්න ගත්තේ මම ශක්තිමත්, මම ස්ට්‍රෝං කියලා මට දැනෙන්න පටන් ගත්තේ.
පස්සේ මම වැටිලා ඉඳලා ආයෙමත් නැගිටින්න පටන් ගත්තට පස්සේ වේදනාව දරා ගන්න පුළුවන්ද කියලා ඔයාලට තේරෙන්නේ කොහොමද? ජිම් එකකට උනත් ගියාට පස්සේ කිලෝග්‍රෑම් 5ක weight එකක් උස්සනකොට අපි දන්නේ නැහැ අපේ ලිමිට් එක. හැබැයි කිලෝ 20 30 උස්සන්න ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ අපේ සීමාව මොකක්ද කියලා. ජීවිතෙත් ඒ වගේ ප්‍රතික්ෂේප වීමක්, ලොස් එකක්, අසාර්ථකත්වයක් එනකන් අපි දන්නේ නැහැ අපිට කොච්චර වේදනාවක් දරා ගන්න පුළුවන්ද කියලා. කොච්චර කායමත් නැගිටින්න පුළුවන්ද කියලා. දරුවෙක් ඇවිදින්න ඉගෙන ගන්නකොට වැටෙනවා, ආයෙම නැගිටිනවා, ආයෙම වැටෙනවා, ආයෙම නැගිටිනවා. වැටෙන ගාන වැදගත් නෑ, නැගිටින ගාන තමයි, නැගිටින වාර ගාන තමයි අපිට වැදගත් වෙන්නේ. අසාර්ථකත්වයෙන් පස්සේ ඔයා දවස් 3කින් නැගිටිනවද, මාස 3කින් නැගිටිනවද, අවුරුද්දකින් නැගිටිනවද? එතන තමයි නියම මෙන්ටල් ස්ට්‍රෙන්ත් එක. මානසික ශක්තිය මයින්න පුළුවන් අන්න ඒ වගේ තැන් වලින් කොච්චරක් ෆයිට් කරන්න පුළුවන්ද? ගොඩක් අය සාර්ථකත්වයට ආදරේ, හැබැයි ෆයිට් කරන්න ෆේලියර්ස් වලට ආදරේ නෑ. චැම්පියන්ස්ලා, ලෝකේ වෙනස් කරපු මිනිස්සු, සාර්ථක මිනිස්සු වෙනස් වෙන්නේ එයාලා වේදනාවට ආදරේ නැති නිසා නෙවෙයි, එයාලා වේදනාවත් එක්ක ඉස්සරහට යන හින්දා. ජීවිතේ ලොකුම ෆයිට් එක අනිත් මිනිස්සුත් එක්ක නෙවෙයි තියෙන්නේ. උදේ පාන්දර නැගිටලා අදත් මම වැඩ පටන් ගන්න ඕනි, ඊට වඩා 100ට එකක් හරි සාර්ථක වෙන්න ඕනි කියන තීරණයත් එක්ක තමයි ජීවිතේ ලොකුම ෆයිට් එක ඔයාගේ හොඳම ෆයිට් එක බවට පත් වෙන්නේ. ඔයාට ලස්සන ෆැක්ට් එකක් මම කියලා දෙන්නද මේ සම්බන්ධව? අද අපි කතා කරන්නේ ජීවිතේ ෆේලියර්ස් කියන්නේ අපිට සුපිරිම ආතල් එකක් ගේන දේවල් කියලානේ. සාර්ථකත්වයට වඩා ෆේලියර්ස් තමයි ආතල් එකක් සුපිරියටම දෙන්නේ කියලානේ. ලස්සන ෆැක්ට් එකක් මම ඔයාලට කියලා දෙන්නද? තේ බෑග් එකක් කොච්චර ශක්තිමත්ද කියලා දැනගන්න බෑ, කොච්චර ගුණවත්ද කියලා දැනගන්න බෑ, කොච්චර රසද කියලා දැනගන්න බෑ උණු වතුරට දාන්න කලින්. හැබැයි උණු වතුර දැම්මට පස්සේ තමයි ඇතුලේ මොනවද තියෙන්නේ කියලා පේන්නේ. උණු වතුරට දාලා හදාගෙන බොනකොට තමයි ඇතුලේ මොනවද තියෙන්නේ දැනෙන්නේ කියලා තේරෙන්නේ. මිනිස්සුත් එහෙමයි. ජීවිතේ උණු වතුර වගේ ප්‍රශ්න එනකම් අපේ ඇතුලේ තියෙන ශක්තිය අපිවත් දන්නේ නැහැ. ඒ නිසා අසාර්ථකත්වය කියන්නේ ඔයාව දුර්වලයි කියලා පෙන්වන්න හදන දෙයක් නෙවෙයි. අසාර්ථකත්වය කියන්නේ ඔයා ඇත්තටම කොච්චර ශක්තිමත්ද කියලා මනින්න ලැබෙන එකම එක පරීක්ෂණය. අංක 3 අපේ හිල් වීක්නසස් හොයාගන්න පුළුවන්. අසාර්ථකත්වයෙන් හොඳම ආතල් එකක් තමයි අපේ දුර්වලතා, අපේ වීක්නසස් අපිට හොයාගන්න පුළුවන් වෙන එක. අසාර්ථකත්වය කියන්නේ එක්ස්රේ මැෂින් එකක් වගේ. එතකොට පේනවා අපේ ඩිසිප්ලින් අඩුයිද, නොලෙජ් එක අඩුයිද, අපි ඉවසන්නේ නැද්ද, අපේ සැලසුම් වැරදිද, අපේ වීක්නසස් වලින් මෙන්න මේ දේවල් හොයාගන්න පුළුවන්. අසාර්ථකත්වය කියන්නේ එක්ස්රේ මැෂින් එකක් වගේ කියලා අපි කලිනුත් කිව්වනේ. සාමාන්‍ය දවසක එක්ස්රේ එකක් ගන්නෙ නෑ අපි. හැබැයි අස්තියක් කැඩුනම ඇතුලේ තියෙන ප්‍රශ්නය මොකද්ද කියලා බලන්න අපි එක්ස්රේ එකක් ගන්නවා. ජීවිතය ඇතුලෙත් එහෙමයි. සාර්ථකත්වයෙන් ගොඩක් වෙලාවට ස්ට්‍රෙන්ග්, ශක්තියින් පේන්න පටන් ගන්නවා. හැබැයි අසාර්ථකත්වයෙන් අපිට අපේ වීක්නසස් පේනවා. කතාවක් කියන්නම්, විභාගයකට මුහුණ දෙන ශිෂ්‍යයෙක් හිටියා. හිතන්නකෝ ඔයාව මතක් කරගන්න නැත්නම් කවුරු හරි මතක් කරගන්නකෝ. එයාට හොඳ කොන්ෆිඩන්ස් එකක් තිබ්බා. මට මේ එක්සෑම් එක ගොඩ දාන්න පුළුවන් කියලා. රිසල්ට් ආවා. මේ ශිෂ්‍යයා ෆේල්. මුලින් මෙයා හිතුවා එක්සෑම් එක අමාරුයි, ටීචර්ස්ලා වැරදි, මට ලක් එක නෑ. හැබැයි ටික දවසකට පස්සේ පේපර් එක ආපහු බලද්දී එයාට තේරුණා එක්සෑම් එක ෆේල් උනේ එක්සෑම් එක අමාරු නිසා නෙවෙයි, නොලෙජ් එකේ තිබිච්ච ගැප් එක හින්දා. එයා පාඩම් වැඩ කරලා තිබිච්ච නැති හින්දා, එයාගේ දැනුම මදි හින්දා. අපි ගොඩක් වෙලාවට හිතනවා අපි දන්නවා කියලා. අසාර්ථකත්වයෙන් පස්සේ තමයි අපි නොදන්න දේවල් අපිට පේන්නේ. ඩිසිප්ලින් අඩුයිද? තව එක්සැම්පල් එකක් මම ඔයාලට කියලා දෙන්නම්. කෙනෙක් ජිම් යනවා. මාස 6කටත් පස්සේ රිසල්ට් එක නැහැ. එයා හිතනවා මගේ ජෙනටික්ස් නරකයි. හැබැයි එක්සර්සයිස් ලොග් එක බැලුවට පස්සේ දවස් 3ක් යනවා, දවස් 5ක් නවතිනවා, ඩයට් එක ෆලෝ කරන්නේ නැහැ. ප්‍රශ්නය ෆිට්නස් නෙවෙයි, ඩිසිප්ලින්. ෆේලියර් එකකින් පස්සේ ඔයාගෙන් අහන්න ඕනි ප්‍රශ්න 4ක් මම කියලා දෙන්නම්. ලෝකෙට බනින්න කලින් තමන්ගෙන් අහන්න, මට නොලෙජ් එක අඩුයිද? මට ඩිසිප්ලින් මදිද? මම ඉක්මනට අතාරිනවද? මගේ ප්ලෑනින් වල හිල් තිබුණාද? ලස්සනම ෆැක්ට් එකක් කියලා දෙන්න. ගහක් මැරෙන්නේ කොළ නිසා නෙවෙයි, ගොඩක් වෙලාවට මුල් වල තියෙන ප්‍රශ්න හින්දා තමයි ගහක් මැරෙන්නේ. ජීවිතෙත් එහෙමයි. ෆේලියර්ස් වලින්, අසාර්ථකත්වයෙන් පේන්නේ ඉහළින් පේන ප්‍රශ්න නෙවෙයි, යටින් ඔයාගේ ඇතුලේ අභ්‍යන්තරයේ තියෙන ඇත්තම හේතු තමයි අසාර්ථකත්වයෙන් පේන්නේ. ඒ නිසා අසාර්ථකත්වයට බය වෙන්න එපා. අසාර්ථකත්වය කියන්නේ ඔයාව පහත් කරන දෙයකට නෙවෙයි. අසාර්ථකත්වය කියන්නේ ඔයාගේ ජීවිතයේ තියෙන හිල් ටික පෙන්වලා දෙන ෆ්‍රී එක්ස්රේ රිපෝට් එකකට. ඒ රිපෝට් එක බලලා හිල් ටික හදාගත්තට පස්සේ ඊළඟ වතාවේ ඔයාට සක්සස් එකට යන පාර ගොඩක් පැහැදිලි වෙනවා. අංක 4 ඔයාගේ ඊගෝ එක කඩලා දානවා. ෆේල් වුණාට පස්සේ තමයි තේරෙන්නේ අපි හැමදේම දන්නේ නැහැ කියලා. ඒකින් ලර්නින් මොඩ් එක අපේ ජීවිතය ඇතුලේ පටන් ගන්නවා, ස්ටාර්ට් වෙනවා. ඊගෝ එක කැඩෙනවා කියන්නේ තමන්ව පහත් කරගන්නවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ තමන් ගැන තිබුණු වැරදි අදහස් කැඩෙන එක. උදාහරණයක් විදිහට මට වරදින්නේ නැහැ, මම හරිම දක්ෂයි, මට අනිත් අයගෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ, මම ෆේල් වෙන්නේ නැහැ කියන අදහස් අසාර්ථකත්වයක් ආවට පස්සේ ආපහු සැරයක් පරීක්ෂාවට ලක් වෙනවා. ඊගෝ එක කැඩුනට පස්සේ, ඔයාගේම තියෙන අහංකාරකම මමත්වයේ කැඩුනට පස්සේ ඔයාට ලැබෙන වාසි ටික ගැන කතා කරොත් එහෙම තමන්ගේම අඩුපාඩු පිළිගන්න පුළුවන්. ඊගෝ එක වැඩි කෙනෙක් හැමදාම හේතුපාල වගේ හේතු කිය ඉන්නවා. මාකට් එක නරකයි, මිනිස්සු නරකයි, ලක් එක නැහැ. ඊගෝ එක අඩු වුණාම අහනවා මගේ වැරද්ද මොකද්ද? අයියෝ මගේ මොකක් හරි ෆෝල්ට් එකක් තිබිලා තමයි කියලා තමන්ගේ වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න හදනවා. ඉගෙන ගන්න ලේසි වෙනවා ඊගෝ එක කැඩිලා ගියාට පස්සේ.
මම දන්නවා කියන පොර මානසිකත්වයෙන් ඉගෙන ගන්න බෑනේ. හැබැයි මට තව ඉගෙන ගන්න දේවල් තියෙනවා කියන නිහතමානී මානසිකත්වයට ආවට පස්සේ ඊගෝ එක කැඩිලා වට පුළුවන් උඩට යන්න. අංක 3 අනිත් කට්ටියගේ උපදෙස් පිළිපදින්නත් පටන් ගන්නවා. ඊගෝ එක වැඩි කෙනෙක් හිතන්නේ අර පොර මානසිකත්වයේ තියෙන මනුස්සයා හිතන්නේ මට කවුරුත් උගන්වන්න ඕනේ නැහැ. හැබැයි ජීවිතේ ලොකුම දිනුම් ගොඩක් එන්නේ අනිත් කට්ටියගේ අත්දැකීම් වලින් කියලා ඊගෝ එක කැඩිලා ගියාට පස්සේ තේරෙනවා. ෆේල් වෙලා සාර්ථක වෙලා හොම්බ බිම යනකොට පස්සේ තේරෙන පටන් ගන්නවා. ඊගෝ එක කැඩිලා ගියාට පස්සේ තේරෙන පටන් ගන්නවා. අනිත් මිනිසුන්ගෙනුත් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා. රියැලිටි එක හොඳට පේන්න පටන් ගන්නවා. අංක 5 මිනිහෙක් පරිණත වෙනවා. ගොඩක් මිනිසුන්ගේ කැරක්ටර් එක වෙනස් වෙන්නේ සාර්ථකත්වයෙන් නෙවෙයි ෆේලියර්ස් වලින්. මොකද ෆේලියර්ස් කියලා දෙනවා සාර්ථකත්වයේ කියලා දෙනවා. ඔයා ලෝකෙම ඉන්න හොඳම කෙනා නෙවෙයි. තව ඉගෙන ගන්න දේවල් වලට ගොඩක් තියෙනවා කියලා මුළු ලෝකෙම වාට කියලා දෙනවා. සරලව කියනවා නම් ඊගෝ එක කියන්නේ මම හරි මං තරම් කෙනෙක් නෑ කියලා. හැබැයි growth mindset එක ෆේල් වෙලා හැදිච්ච පරිණත mindset එක කියන්නේ මට තව හොඳ වෙන්න පුළුවන්. ෆේලියර් එකේ ලොකුම වටිනාකම තමයි අපි හිතාගෙන හිටපු චිත්‍රය නෙවෙයි. අපි ගැන අපි හිතාගෙන හිටපු චිත්‍රය නෙවෙයි. අපේ ඇත්ත තත්ත්වය කියලා අපිට කනට ගහලා පෙන්නන එක. ඒ නිසා ඊගෝ එක කැඩෙන එක ගොඩක් රිදෙනවා. හැබැයි ඒකෙන් පස්සේ තමයි මිනිහෙක් ඇත්තටම දියුණු වෙන්න පටන් ගන්නෙ. අංක 5 humility. එහෙම නැත්නම් නිහතමානීකම ඔයාගේ ඇඟට එනවා. පහලට වැටුණු කෙනෙක් අනිත් කට්ටියගේ වේදනාව තේරුම් ගන්නවා. ඒ නිසා කම්පැෂන් වැඩි වෙනවා. හියුමිලිටි නිහතමානීකම එනවා. නිහතමානීකම කියන්නේ තමන්ව පහත් කරගන්න එකට නෙවෙයි. තමන්ගේ ශක්තියත් අඩුපාඩු දෙකම දන්න තත්ත්වය තමයි නිහතමානීකම කියලා කියන්නේ. ෆේලියර් එකකට කලින් සමහර වෙලාවට අපි හිතනවා අපි ගොඩක් දක්ෂයි, අපිට මේක ලේසි, අපිට වරදින්නේ නැහැ, අපි අනිත් කට්ටියට වඩා මාර හොඳයි. හැබැයි ෆේලියර් එකක් ආවට පස්සේ අසාර්ථක වුණාට පස්සේ මටත් වැරදෙන්න පුළුවන්. මමත් නොදන්න දේවල් තියෙනවා. මටත් මිනිස්සුන්ගේ උදව් ඕනි වෙනවා. මමත් සාමාන්‍ය මිනිසෙක් කියලා නිහතමානීකම අපිට තේරුම් කරලා දෙනවා. නිහතමානීකම ඇයි වටින්නේ? අපිට අනිත් මිනිසුන්ව තේරුම් ගන්න පුළුවන් වෙනවා. කවදාවත් ෆේල් නොවුණු කෙනෙක්ට ෆේල් වුණු කෙනෙක්ගේ වේදනාව තේරුම් ගන්න අමාරුයිනේ. හැබැයි තමනුත් වැටිලා තියෙනවා නම් අනිත් අය විනිශ්චය කරන එක අඩු වෙලා යනවා. අංක 2 අඩුවෙන් අහංකාර වෙනවා. නිහතමානී මිනිසෙක් දන්නවා අද මම දිනුවට හෙට මට කෙලවෙන්න පුළුවන්, හෙට මට අමාරු කාලයක් එන්න පුළුවන් කියලා. ඒ නිසා අනිත් අයව පහත් කරලා කතා කරන්න යන්නේ නැහැ. අංක 3 ඉගෙන ගන්න දිගටම පුළුවන්. අහංකාර මිනිහා හිතනවා මම දන්නවා. නිහතමානී මිනිහා හිතනවා මට තව ඉගෙන ගන්න දේවල් තියෙනවා. මේකෙන් දියුණු වෙන්නේ දෙවෙනි කෙනා. ඉගෙන ගන්න දිගටම පුළුවන් කියලා හිතන මනුස්සයා දිගටම දියුණු වෙනවා. මිනිස්සු විශ්වාස කරන්න පටන් ගන්නවා. මිනිස්සු කැමති නැහැ හැමදාම තමන් ගැනම පොර ටෝක්ස් දෙන මිනිස්සුන්ට. හැබැයි නිහතමානී මිනිස්සෙක් අහනවා, පිළිගන්නවා, ගරු කරනවා. ඒ නිසා මිනිස්සු එයාට ගරු කරනවා. ෆේලියර් එක නිහතමානීකම උගන්වන්නේ කොහොමද? මොකද ෆේලියර් එක කියලා දෙනවා ඔයා ලෝකේ පොර මානසිකත්වයේ තියාගෙන හිටියට ඔයා ලෝකේ සුපිරි මනුස්සයා නෙවෙයි. ඔයාටත් කෙලවෙන්න පුළුවන්. ඔයාටත් තව දුර යන්න තියෙනවා. ඔයාටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා. අන්න ඒ අවබෝධය ආවට පස්සේ අහංකාරකම ටිකෙන් ටික අඩු වෙනවා. සරලව කියනවා නම් ෆේලියර් එකෙන් පස්සේ ලැබෙන නිහතමානීකම කියන්නේ තමන්ව අඩුවෙන් හිතන එක නෙවෙයි. තමන් ගැන ඇත්ත දැනගන්න එක. නිහතමානී මිනිහෙක් කියන්නේ මම කිසිවක් නෙවෙයි, මම මොනම දෙයක්වත් දන්නේ නැහැ කියලා කියන අර නෙගටිව් මානසිකත්වයේ ඉන්න මිනිස්සයාට නෙවෙයි. මට වටිනාකමක් තියෙනවා. හැබැයි මට තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා කියලා දන්න කෙනා තමයි නිහතමානී මිනිස්සයා. පේනවනේ අසාර්ථකත්වයේ කොච්චර ආතල්ද කියලා. ඔයාට අසාර්ථකත්වය තුළින්ම ඉගෙන ගන්න පුළුවන්. අංක 6 වගේ කැරක්ටර් එක හැදෙනවා. ප්‍රෙෂර් නැතුව ඩයමන්ඩ් හැදෙන්නේ නැහැ. ෆේලියර්ස් නැතුව කැරක්ටර් එකක් බිල්ඩ් අප් වෙන්නේත් නැහැ. කැරක්ටර් එක හැදෙනවා වගේ. ගොඩක් අය සාර්ථකත්වය සහ කැරක්ටර් එක එකම දේ කියලා හිතනවා. හැබැයි ඒ දෙක සාර්ථකත්වය කියන්නේ ඔයාට මොනවද ලැබුණේ කියන එක. හැබැයි කැරක්ටර් එක කියන්නේ ඔයා මොන වගේ මනුස්සයෙක්ද කියලා ඔයාට පෙන්වලා දෙන එක. අසාර්ථකත්වයෙන් ලැබෙන ලොකුම වාසිය තමයි මිනිහෙක්ගේ කැරක්ටර් එක හැදෙන එක. මොකද දිනන කාලෙක ඉවසීම ඕනි නෑ, දරා ගැනීම ඕනි නෑ, කැපවීම ඕනි නෑ, හැමදේම හොඳට යනවා කියලා ඔයා විශ්වාස කරගෙන ඉස්සරහට ගියාට හැබැයි අසාර්ථකත්වයක් ආවට පස්සේ ඔයා ඔයාගෙන් අහනවා ඔයාට ඉවසන්න පුළුවන්ද? රිසල්ට් එක පරක් වුණාම ඔයා අතාරිනවනේ. නැත්තම් දිගටම යනවද? එහෙම නැත්නම් අහනවා ඔයාට වගකීම් ගන්න පුළුවන්ද? ගොඩක් කට්ටිය ෆේල් වුණාම මාකට් එක බහිනවා, යාළුවන්ට බහිනවා, පවුලට බහිනවා. හැබැයි කැරක්ටර් එකක් තියෙන මිනිස්සයා අහනවා මගේ වැරද්ද මොකද්ද කියන එක. අසාර්ථක වෙන්න ඕනි, හොම්බ බිම යන්න ඕනි. ඔයාට දුක දරා ගන්න පුළුවන්ද? ඔයාට අවංක වෙන්න පුළුවන්ද? ඩිසිප්ලින් මදිද? ස්කිල්ස් මදිද? ඔයාට ආයෙම පටන් ගන්න පුළුවන්ද? මේක තමයි කැරක්ටර් එකෙන් ලැබෙන ලොකුම ටෙස්ට් එක. ෆේල් වුණාට පස්සේ හැමෝටම නවතින්න පුළුවන්. හැබැයි කැරක්ටර් එකක්, හොඳ පරිණත පර්සනැලිටි එකක් තියෙන මිනිස්සයා අහනවා හරි පාඩම ඉගෙන ගත්තා, මම දැන් ආයෙම පටන් ගන්නයි හදන්නේ. කැරක්ටර් එක හැදෙන්නේ කොහොමද? අන්න එහෙමයි කැරක්ටර් එක හැදෙන්නේ. කැරක්ටර් එක අපි ජිම් එකට ගිහිල්ලා හදන මසල් එකක් වගේ තමයි. මසල් එකක් හැදෙන්නේ බර උස්සලා, කැරක්ටර් එක හැදෙන්නේ වේදනාවෙන්, අසාර්ථකත්වයෙන්, ප්‍රතික්ෂේප වීම වලින්, අමාරු කාලවලට මුහුණ දෙන එකෙන්. සරල ෆැක්ට් එකක් මම ඔයාලට කිව්වොත් එහෙම
ගොඩක් වෙලාවට සාර්ථකත්වයෙන් මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙනවා. හැබැයි අසාර්ථකත්වයෙන් මිනිසුන්ගේ කැරක්ටර් එක වෙනස් කරලා දානවා. එන්නේ ඒක තමයි වටිනම දේ. කැරක්ටර් එක කියන්නේ සල්ලි නැති වුණත්, ෆේම් එකක් නැති වුණත්, මිනිස්සු නැති වුණත් ඉතුරු වෙන ඔයාගේ ඇතුලේ තියෙන මනුස්සකම. ඒ නිසා ෆේලියර් එකක් ආවට පස්සේ, අසාර්ථකත්වයක් ආවට පස්සේ තමයි ඇයි මට මේක උනේ කියලා විතරක් අහන්න එපා. මේකෙන් මගේ කැරක්ටර් එකට මොනවද ඉගෙන ගන්න ලැබුණේ කියලා ඔයා අහන්න. අංක 7 fake dreams මැරෙනවා. මෙන්න මේක සුපිරි මාතල් එකක් අසාර්ථකත්වය අපිට කියලා දෙන. සමහර ෆේලියර්ස් වලින් පස්සේ තේරෙනවා මේක මට ඇත්තටම මට ඕනි දේ නෙවෙයි. කියන එතනින් පස්සේ රියල් පර්පස් එක අපිට හම්බ වෙනවා. ඇත්තටම අපි ජීවිතේ මොනවද කරන්න ඕනේ කියන රියල් පර්පස් එක අපිට හම්බ වෙනවා. fake dreams බොරු හීන මැරිලා යනවා. ෆේලියර් එකෙන් පස්සේ ලැබෙන තව ලොකු වාසියක් තමයි මේ fake dreams මැරෙන එක. මේකෙන් අදහස් වෙන්නේ ඇත්තටම අපිට ඕනි නැති හීන, අනිත් අයගෙන් ණයට ගත්ත හීන, සමාජය අපේ ඔළුවට දාපු හීන ටිකෙන් ටික මැරිලා යනවා. ෆේක් ඩ්‍රීම් එකක් කියන්නේ මොකද්ද කියන එක අපි පොඩ්ඩක් දැන් පැහැදිලි කරගමු. සමහර වෙලාවට අපි හිතනවා මට BMW එකක් ඕනි, මට ෆේමස් වෙන්න ඕනි, මට මේ ජොබ් එකම ඕනි, මට මේ පැෂන් එක අනිවාර්යෙන්ම ඕනි, මට මේ මිනිස්සයව අනිවාර්යෙන්ම ඕනි. හැබැයි ටිකක් ගැඹුරට ගිහින් බැලුවොත් ඒක අපේම හීනයක් නෙවෙයි, අනිත් අයගේ ජීවිත බලලා හදාගත්ත හීනයක්. ෆේලියර් එකෙන් මොකද වෙන්නේ? ෆේල් වුණාට පස්සේ අපි නැවතිලා හිතන්න පටන් ගන්නවා මට ඇත්තටම ඕනි මේක ඕනිද කියන එක. නැත්නම් මම අනිත් අයව ඉම්ප්‍රෙස් කරන්නද මේක පටන් ගන්නෙ. උදාහරණයක්, කෙනෙක් ડોක්ටර් කෙනෙක් වෙන්න අවුරුදු ගාණක් මහන්සි වෙනවා. හැබැයි 3 පාරක් එක්සෑම් කරලා ෆේල් වෙනවා. එතකොට පළවෙනි වතාවට තමන්ගෙන් අහනවා ඇත්තටම මම ડોක්ටර් කෙනෙක් වෙන්න ආසයිද? නැත්නම් ගෙදර අයට ඕනි හින්දාද මම ડોක්ටර් කෙනෙක් වෙන්නේ? සමහර වෙලාවට එතකොට තමයි තේරෙන්නේ තමන්ගේ ආසාව ඩිසයින්, බිස්නස්, ටෙක්නොලොජි, ආර්ට් වගේ දෙයක් කියලා. රිලේෂන්ෂිප් වලත් එහෙමයි. සමහර වෙලාවට අපි හිතනවා මේ කෙනා නැතුව මට ජීවත් වෙන්න බෑ. හැබැයි රිලේෂන්ෂිප් එක ෆේල් වුණාට පස්සේ අවුරුද්දකට පස්සේ තේරෙනවා මට ඕනි උනේ එයා නෙවෙයි. මට ඕනි උනේ ආදරය, ආරක්ෂාව, පිළිගැනීම එහෙම දෙන්න පුළුවන් කෙනෙක්. ඒ හින්දා රිලේෂන්ෂිප් වලිනුත් ෆේල් වුණාට පස්සේ අපිට ඇත්ත, බොරු හීන අපේ මැරිලා ගිහිල්ලා අපේ ඔලු ගෙඩියට ඇත්ත එබෙන්න පටන් ගන්නවා. අසාර්ථකත්වය අහනවා ඔයා මේ පාරේ යන්නේ හදවතින්මද? නැත්නම් ක්‍රවුඩ් එක ෆලෝ කරන හින්දාද? නැත්නම් මිනිස්සුන්ගේ උවමනාවට, ගෙදර කෙනාගේ උවමනාවටද? බෝයිෆ්‍රෙන්ඩ්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ උවමනාවටද? කාගේ උවමනාවටද කියලා අසාර්ථක වුණාට පස්සේ අපේ බොරු හීන දැකලා අසාර්ථකත්වය අපෙන් අහනවා. ඇත්තටම ඔයාට මේ පාරේ යන්න ඕනිද? ගොඩක් වෙලාවට නෑ උත්තරේ. ගොඩක් වෙලාවට මැරෙන්නේ ෆේක් ඩ්‍රීම් එක. එතනින් තමයි රියල් ඩ්‍රීම් එක ඉපදෙන්නේ. සරලව කියනවා නම් අසාර්ථකත්වයෙන් පස්සේ අනිත් කට්ටියගේ හීන මැරෙනවා. ඔයාගේ ඔළුවේ උබාගෙන තිබිච්ච අනිත් කට්ටියගේ හීන මැරෙනවා. ඊගෝ වලින් හදාගත්ත හීන මැරෙනවා. ඉම්ප්‍රෙස් කරන්න, අනිත් කට්ටියව සතුටු කරන්න හදාගත්ත හීන මැරෙනවා. හැබැයි ඇත්තටම හදවතින්ම ඕනි හීන ටික විතරක් ඉතුරු වෙනවා. පර්පස් එක පැහැදිලි වෙනවා. Taman කවුද කියලා තීරණය වෙනවා. ඒ නිසා ෆේලියර් එක, අසාර්ථකත්වය සමහර වෙලාවට හීන විනාශ කරන දෙයක් නෙවෙයි. වැරදි හීනයක් මරලා හරි හීනය හොයාගන්න උදව් කරන දෙයක්. අංක 8 ඉවසීම උගන්වනවා. ෆේලියර්ස් කියලා දෙනවා, අසාර්ථකත්වය කියලා දෙනවා. ස්ලෝ ඩවුන් වෙන්න, ලර්න් වෙන්න, ග්‍රෝ වෙන්න. ලොකු දේවල් එක රැයකින් හම්බෙන්නේ නැහැ. ඉවසීම උගන්වනවා. ගොඩක් මිනිස්සු හිතනවා අසාර්ථකත්වයෙන් ලැබෙන ලොකුම පාඩම ස්කිල් එකක් කියලා. හැබැයි ඇත්තටම අසාර්ථකත්වයෙන් ලැබෙන ලොකුම පාඩම් වලින් ලොකුම එක තමයි ඉවසීම. ඇයි? මොකද අපි හැමෝම කැමති ඉක්මනින් දිනන්න, ඉක්මනින් සල්ලි හොයන්න, ඉක්මනින් ෆේමස් වෙන්න, ඉක්මනින් ප්‍රතිඵල ගන්න, රිසල්ට් එක ගන්න. හැබැයි ජීවිතේ ලොකු දේවල් වැඩ කරන්නේ එහෙම නෙවෙයි. අසාර්ථකත්වයෙන් ලැබෙන අසාර්ථකත්වයෙන් ලැබෙන තේරෙන පළවෙනිම දේ තමයි කාලයට ෂෝට්කට් කරන්න බෑ. කාලය ෂෝට්කට් කරන්න බෑ. අද ගහක් හිටවුවම හෙට ගෙඩි කන්න බෑ. අද ජිම් ගියාට හෙට බොඩි එක හැදෙන්නේ නැහැ. අද YouTube channel එක පටන් ගත්තට පස්සේ හෙට subscribersලා ලක්ෂයක් හදන්න බෑ. එහෙම හැදෙනවා රොනාල්ඩෝ නෙවෙයිනේ. අසාර්ථකත්වයෙන් මොකද වෙන්නේ? මුලින්ම අපි හිතනවා මාස දෙකකින් ගොඩ යයි කියලා. හැබැයි ඒක වෙන්නේ නැහැ. ඊට පස්සේ හරි මාස 6ක් බලමු කියනවා. ඒත් සමහර වෙලාවට ඒකෙත් රිසල්ට් එක නැහැ. ඊට පස්සේ තමයි තේරෙන්නේ ලොකු දේවල් වලට ලොකු කාලයක් යනවා. ඉවසීම කියන්නේ නිකන් බලාගෙන ඉන්න එක නෙවෙයි. මේකේ වැදගත්ම දේ තමයි ඉවසීම කියන්නේ කිසි දෙයක් නොකර බලාගෙන ඉන්න එකට නෙවෙයි. වැඩ කර කර රිසල්ට් එනකම් නොනැවතී ඉන්න එක. අසාර්ථකත්වයෙන් පස්සේ ඉගෙන ගන්න ලොකුම පාඩම තමයි මම තාම දිනලා නැහැ කියන එකයි, මම පරදිනවා කියන එකයි. මෙන්න මේ වෙනස් දේවල් දෙක ඉගෙන ගන්නවා. ඉවසීම නැති මිනිස්සු පොතක් පටන් ගන්නවා දවස් 5යි. ජිම් යනවා සති 2යි. බිස්නස් එකක් පටන් ගන්නවා මාස 1යි. රිසල්ට් නැති නිසා නවතිනවා. ඉවසීම තියෙන මිනිස්සු උන් දන්නවා බීජයක් වපරපු ගමන් දවසෙම ගෙඩි ඉල්ලන්නේ නැහැ, ගෙඩි හැදෙන්නේ නැහැ කියලා එයාලා දන්නවා. ඒ නිසා උන් දිගටම ඉගෙන ගන්නවා. වැඩ කරනවා, වැරදි හදා ගන්නවා, ඉදිරියට යනවා. අසාර්ථකත්වයෙන් පස්සේ ලැබෙන ලොකුම අවබෝධය තමයි තමන්ගේ වෙලාවට මල් පිපෙන්නේ නැහැ. හැබැයි වතුර දාලා රක බලාගෙන නොනවති ඉස්සරහට ගියොත් අන්න අපිට අවශ්‍ය මල් ටික ලැබෙනවා කියන එක. ඒ නිසා අසාර්ථකත්වයේ වාට ඉවසීම ගන්නවා. මොකද අසාර්ථකත්වයෙන් පස්සේ තමයි අපි තේරුම් ගන්නේ දිනන්න ඕනි නම් ඉක්මනට යන්නේක නෙවෙයි වැදගත්, නවතින්නේ නැතුව ඉස්සරහට යන්නේක කියලා. අංක 9 වගේ බය අඩු වෙලා යනවා. පළවෙනි අසාර්ථකත්වය බයයි. දෙවෙනි අසාර්ථකත්වයත් බයයි. හැබැයි කිහිප වතාවක් ෆේල් වුණාට පස්සේ මේකෙන් මම මැරෙන්නේ නැහැ කියලා තේරෙනවා. අංක 10 වගේ ආයම නැගිටීමේ හැකියාව හැදෙනවා. මේක තමයි ලොකුම gift එක.
අසාර්ථක වුණාට පස්සේ ආයෙම නැගිටින්න ඉගෙන ගන්නවා. ඒ ස්කිල් එක තියෙන කෙනා ජීවිතේ ඕනිම තැනක ආයෙම පටන් ගන්න පුළුවන්. අංක 11 කවුද වාසියට හිටියේ කියලා අසාර්ථකත්වය ඔයාලට කියලා දෙනවා. සල්ලි තියෙනකොට, පව එක තියෙනකොට, සක්සස් එක තියෙනකොට වටේ මිනිස්සු ගොඩයි. හැබැයි ෆේල් වුණාට පස්සේ සමහර මිනිස්සු අතුරුදන් වෙනවා. ඒක රිදෙනවා. හැබැයි ඇත්ත දැනගන්න ලැබෙනවා. අංක 12 අන්තිම එක තමන්ව අලුතෙන් අඳුන ගන්න පුළුවන්. ගොඩක් අය තමන්ව අඳුනගන්නේ සාර්ථකත්වයෙන් නෙවෙයි අසාර්ථකත්වයෙන්. එතකොට තේරෙනවා මම ඇත්තටම කවුද? මම මොනවටද කැමති? මම මොකටද බය? අවසානයේ මම ඔයාලට කතාවක් කියලා දුන්නොත් ෆේල් වෙන එකෙන් අපිට ලැබෙන්නේ පරාජයක් නෙවෙයි. ඒකෙන් අපිට ඇත්ත යාළුවෝ හම්බෙනවා. අපේ ශක්තිය මැනගන්න පුළුවන්. අපේ හිල් හොයා ගන්න පුළුවන්. ඊගෝ එක කැඩෙනවා. කැරක්ටර් එක හැදෙනවා. බය අඩු වෙනවා. නැවත නැගිටීමේ හැකියාව වර්ධනය වෙනවා. පර්පස් එක පැහැදිලි වෙනවා. තමන්ව අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අසාර්ථකත්වය කියන්නේ සාර්ථකත්වයට වඩා මාරම ආතල් දෙයක්. ෆේලියර් එක තමයි සක්සස් එක හදාගන්න සුපිරිම වර්ක්ෂොප් එක. ඉතින් අද අපි කතා කරේ දීර්ඝව විනාඩි 20 ගාණක් විතර අපි අරගෙන කතා කරේ අසාර්ථකත්වය තමයි අපිට සාර්ථකත්වයට යන සුපිරිම පාර පෙන්වන්නේ, සුපිරිම ආතල් ටික දෙන්නේ. අපි අසාර්ථකත්වයට වෛර කරාට අසාර්ථකත්වය තමයි අපිට ඉන්න සුපිරිම යාළුවා. ඉතින් මේ අසාර්ථකත්වයෙන් අපිට ලැබෙන දේවල් ටික ඔයා ලියාගෙන ආව නම් මේ වෙද්දි ඔයාගේ ඔලු ගෙඩිය ඇතුලේ හැදිලා තියෙන චිත්‍රය කාටවත් කඩන්න බෑ. ඒ වගේම තමයි මේ අසාර්ථකත්වයට ඔයා කොච්චර ආදරය කරනවද කියනවනම් වගේ බොක්කෙම ලව් එක වෙන්නේ අසාර්ථකත්වය. මේ අසාර්ථකත්වය තුලින් ඔයාට ජීවිතේ පහුගිය කාලවල වල කාර්තුවල ඉගන්නපු පාඩම්, ඉගෙනගත්තු පාඩම් ඔයා ලිස්ට් එකක් හැදුවොත් ඔයාට හෙට ඉඳන් ජීවිතේ මාරම සාර්ථකත්වයකට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ සුපර් ඩුපර් වීඩියෝස් බලන්න නම් මම මේ channel එක subscribe කරන්න ඕනි. ඉතින් තවත් මේ වගේ සුපර් ඩුපර් සුපිරි වීඩියෝ එකක් අපි හදලා තියෙනවා. ඒකත් අරගෙන එනකන් පරිස්සමෙන් ඉන්න, බාගෙට කපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න.